අයිබෝන් කියනවා මට. අද විශේෂ දවසක් නේද? මොකක්ද මේ විශේෂ දවස? ලෝකලාභ දිනේ කියන්නේ ඒ ඔයාලගේ දිනේ නේද? මමත් එක්ක කතා කරන්න. මේ ඔයාලගේ ඉස්කෝලේ නේද? මේක පුංචි ඉස්කෝලේද? පුංචි උනාට පුතේ මේ පුංචි ඉස්කෝලේ කියලා නම් කොහෙවත් නෑ. මේක ඔයාලට ලොකු ඉස්කෝලයක්. ඒ හැමෝටම ගන්නන්නේ එකම දේ පුතේ ඉස්කෝලවල. ඒ වගේම කවුද පුතාගේ ඉන්න හොඳම යාළුවෝ? ඔය කතා කරන්න දුන්නේ කවුද ඔයාලගේ ඉන්න යාළුවෝ? ඔක්කොම අපේ යාළුවෝ නේද පුතේ? ඒ වගේම ඔයාලගේ අම්මයි තාත්තයි අපේ ලොකු සර් ඔයාලගේ මිස්ටර් සර්ලා ඒ වගේම මේ පොලිස් නැන්දලා මාමලා ඔයාලගේ ඉන්න හොඳම යාළුවා නේද? ඒ වගේම ඔයාලට මොන හරි කරදරයක් වුණොත් ඔයාලගේ යාළුවෙකුට කරදරයක් වුණොත් අම්මට තාත්තට කවුද ඔයාලට කියන්නේ හොඳම කෙනා? හරියට හරි දුවේ පුතේ පොලිස් මාමලාටත් කියන්න ඕන. ඒ වගේම ඔයාලා දොයි කරලා බයි කරන්න අම්මලා හිත කියනවා නේද? ඒවට මොනවද කියන්නේ? ඒ නැලවිලි ගීත තියෙනවා පුතේ. මමත් එක්ක අපි චූටි ගීතයක් කියමු. ඔයාලා අහලා තියෙනව නේද රෝසමලේ නටුවේ පටු? යමුද මමත් එක්ක? නෙමු නැගිටලා කියන්නකෝ. නැගිටලා කියන්න. රෝසමලේ නටුවේ කටු අනේ බාමෝ මොකක් ගැනද දුවේ පුතේ මේ සින්දුවෙන් කියන්නේ? සම්මානය ඔයාලගේ චූටි බබෙකුයි අතර වෙන සංවාදයක් පුතේ. ඒ බබා කියනවා බමරට රෝසමලේ නටුයි කටු වන බමරෝ ඔහොම හිතු. වන බමර කන්නේ මොනවද? බොන්නේ මොනවද වන බමරා? මල් වල පැලි. එතකොට මේ වන බමරා මල් වලින් පැලි ගන්න යනකොට සමහර විට කටු කියනෝනේ මල්. කටු නෙමෙයි කියලා තමයි චූටි බබා කියන්නේ. රෝසමලේ නටුවේ කටු. එහෙම නේද දුවේ පුතේ? වන බමරෝ ඔහොම හිතු. ඒ කියන්නේ දුවේ පුතේ ඔයාට ඉස්කෝලේ එනකොට මේ සමාජයෙන් ඔයාට පුංචි කරදර තියෙන්න පුළුවන්. සමහර විට අපි ලස්සනයි කියලා හිතන දෙයක අපිට නොපෙනෙන කරදරයක් තියෙන්න පුළුවන් පුතේ. දුවේ පුතේ අපි විමසිලිමත් ඉඳලා තමයි මේ සමාජයේ අපි හැසිරෙන්න ඕන. අපි පාරේ යනකොට විමසිලිමත් යන්න ඕන. ඔයාට කරදරයක් තියෙයි. ඒ නිසා තමයි එතකොට බමරා කියනවා නටුවනෝයේ මල සිඹිමි මම ළමයෝ පෙනිවුරමි. ඒ වගේම දුවේ පුතේ මොන බාධකාවක් ඔයා දැනගන්න ඕන. ඉගෙනගෙන ඉහළට ගිහිල්ලා හොඳ නෝනා කෙනෙක් මහත්යෙක් වෙන්න. ඒ වගේම මේ සමාජයට වැදගත් පුරවැසියෙක් වෙන්න ඕන අපි. එහෙම නේද දුවේ පුතේ අපි ඉගෙන ගන්න ඕන. කවුද දුවේ පුතේ මේ සින්දුව ලියලා තියෙන්නේ? කවුද? සමහර විට අපේ 4 5 වසර දුවලා පුතාලා නම් මේ සින්දුව ගැන දන්නේ නැහැ. මේ සින්දුව ලියලා තියෙන්නේ දුවේ පුතේ ආනන්ද රාජකරුණා කියන මාමා. මේ මාමා නම් දැන් ජීවිතුන් අතර නැහැ. අපේ ළමා ගීතවල මුල්ම ළමා ගීතයක් විදිහට තමයි මේ රෝසමලේ නටුවේ කටු සින්දුව අපිට ගන්න පුළුවන්. මේ ආනන්ද රාජකරුණා මාමා අපිට ඉපදිලා තියෙන්නේ 1885. මේ මාමා 1957 නැති වෙලා තියෙනවා. එතකොට ඔයා වගේම ඔයාගේ අම්මයි තාත්තයි ආච්චි සීයයි එයාලා පොඩි කාලේ මේ රෝසමලේ නටුවේ කටු සින්දුව තිබිලා තියෙනවා. ඒ වගේම දුවේ පුතේ
අපි අපේ පරිසරයට ආදරය කරන්න ඕන. ඒ වගේම අපේ රටට ආදරය කරන්න ඕන. අපි තව චූටි සින්දුවක් ගැන මමත් එක්ක තව චූටි සින්දුවක් කියමුද අපි? ඔයාලා දන්නවද දුව පුතේ මේ ගසේ බොහෝ පැණි ගොඩක් තිබේ? කියන්න බලන්න පොඩ්ඩක්. පොඩ්ඩක් ඉන්න. මමත් එක්ක කියමු. මේ ගසේ බොහෝ පැණි ගොඩක් තිබේ. පැණිලා ඉතිලා බිමට නැරිලා බලලා ආතු නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති වෙඩි කඩන නැවත ළමයි එමනේ අපි ඒ සින්දුවත් පුතේ ගොඩාක් ලොකු අර්ථයක් තියෙන සින්දුවක්. මේ අයියයි නැති මොකක්ද කියන්නේ? මේ අයියා කියනවා මේ ගමේ පැණි ගොඩක් තියෙනවා. පැණිලා ඉතිලා බීමට නැරිලා බර වෙලා අතු. ඔයාලා පැණි ගොඩක් කාලා තියෙනවද? මොන රසද පැණි ගොඩක්? ගොඩාක් රසයි. ඒතුයේ පුතේ අපිට ගොඩාක් රසවත් උනත් ඒ අයියා කියනවා අපිට ඒවා නෙලා ගන්න පුළුවන් වුණත් එයා නංගිටයි අයියටයි ගෙඩි දෙකක් විතරයි තෝරගත්තේ. ඔයාලට අයියලා ඉන්නවද? අයියලා ඉන්න කට්ටියක් උස්සමු බලන්න අපි. ඒ වගේම නංගිලා ඉන්න කට්ටියක් උස්සමු දුවේ පුතේ. ඒ අයියා කියන්නේ ගොඩාක් හොඳ අයියා කෙනෙක් නේද? ඒ වගේම දුවේ පුතේ අපේ පරිසරයේ තියෙන අපි ගස්වලට, ඉස්කෝලේ මේස පුටු වලට, අපේ තියෙන පොත්පත් වලට අපි හැම දෙයකටම දුවේ පුතේ ආදරය කරන්න ඕන. ඔයාගේ ඔය තියෙන පෙළ පොත පුළුවන් නම් ඔයා 2 වසරට යනකොට 1 වසරේ ඉන්න මාත් කෙනෙකුට දෙන්න පුළුවන් විදිහට අපි මේ පොත පාවිච්චි කරන්න ඕන. අපි රටට ආදරය කරන්න ඕන දුවේ පුතේ. ඔයාලා අද පුංචි වුණාට අපි මාමලා වයසට ගියපු දවසකට ඔයාලා තමයි පුතේ මේ රටේ ඉහළ තැනක ඉන්නේ. ඒ වගේම ඔයාලා පරිසරයට ආදරය කරන හොඳ දුවලා පුතාලා වෙන්න ඕන. ඔව් පුතේ. ඒ වගේම ඔයාලා හොඳට ඉගෙන ගන්න ඕන. ඔව් කතා කරමු දුව පුතේ ඔයාලත් එක්ක. තව අපි කවියක් කියමුද? මොකක්ද අපේ රට? ඒකට දුවේ පුතේ ලෝකේ තියෙන අනිත් රටවල් වලින් ලස්සනම රටක්. අපේ රටේ මොනවද තියෙන්නේ? වැව් තියෙනවා හරියට ආදි දුවේ පුතේ. ඔයාලා වැව් තියෙනවා ගංගා දියඇලි කඳු වලින් පිරිච්ච ලස්සනම රටක්. ඔයාලා අහලා තියෙනවද මහවැලි කැලණි? කවිය අහලා තියෙනවද? මාමත් එක්ක තුට්ටක් කියමුද ඒක? මහවැලි කැලණි තුට්ටක් කියමු. මහවැලි කැලණි වලවේ කළු යන ගංගා සමනොල කන්ද මුදුනේ සිට පැන නැංගා බැවුන් තනි තලා දෙල්ලත රින් රින්ගා මේවා ගලයි විවි කැට ගිය යට හංගා. ලෝකේ අනිත් රටවල් එක්ක බැලුවාම අපේ රටේ දුවේ පුතේ ගංගා ගොඩක් තියෙනවා. ඔයාලටත් පුළුවන් 5 වසරෙන් ටිප් එකක් ගියාම 6 වසරෙන් ටිප් එකක් ගියාම මේ ගංගා බලන්න. මේ කවියෙන් කියන්නේ අපේ තියෙනවා පුතේ සිව් මහ ගංගා. මහවැලි කැලණි වලදී කළු. මේ ගංගා ගලනවා අපේ පඳුරේ සිට අපේ පල්ලෙහා පළාත් වලට. එතකොට මේ ගංගා ගලද්දී මොනවද යට තියෙන්නේ? මම දැන් කිව්වා මොනවද තියෙන්නේ? මිනි කැට නේද? ඔයාලා මේ මිනි කැට වගේ තමයි. ඔයාලගේ ගුරුවරු අම්මලා තාත්තලා මේ මිනි කැට දුවේ පුතේ ඔය කතා කරනවා මමත් එක්ක මොනවද තියෙන්නේ පුතේ? මහවැලි කැලණි කළු වලේ ගංගා ගලනකොට
ඔව් මිනිකට නේද? ඔයාලගේ ගුරුවරු අම්මලා තාත්තලා මේ මිනිකට උපදාලා නේද? ඔයාලා අනාගතයට හුරු කරනවා. ඒ නිසා දුවේ පුතේ ඔයාලා හොඳට ඉගෙනගෙන රටට වැඩදායි හොඳ පුරවැසියෙක් වෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරන ගමන් එතනින් දුවේ පුතේ මම නවත්වනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම.